Napolitano. Mah hitan Italian pizza. Italian pizza තියෙන්නේ පේනවා. අපි pizza කාවා pizza unbox කරන්න හදන්නේ. නෝලනේ සයිස් එක දෝහා සන්නිවිසින් ඉදිරිපත් කරන ඉරාජ් live in Doha. ඉරාජ් වීරනාථ සහභාගී වෙන concept එකක් තියෙනවා නොවැම්බර්. hello hi guys කොහමද hi අද ඉතින් අපි රමදාන් එනවා සුපුරුදු පරිදි සතියට ඉතින් අපි එක දවසයි නිමාඩු. ඒ දවස් ඉතින් අපි හැමදාම පොඩ්ඩක් නිින්දක් දාලා ගෙදර දොරේ වැටි කරලා අවසර කිය ඇවිදින්න යනවා. නීති දානවා බොර කියන තැනට. නිදාගෙන ඉතින් හවසට ඉතින් නැගිටලා පොඩි ඉතින් කන්න මොන හරි යනවා බඩගිනුනාම. බලමු මෙතන වක්‍රවල කොහෙන්නේ වක්‍රවල සොකෝ කිෆ් එක. ඇරලා තිනවා පොඩි පේනවද? එක ෆුඩ් කෝඩ් එකක් ඔය දිනවා. මේ පීට්සා දින දනක් තියෙනවා. අය මොනවද බලමු මොනවද තියෙන්නේ කියලා ගිහිල්ලා. දෙන්න. පොඩ්ඩක් කලුරයි. රැත් වෙලා තියෙන්නේ මෙහෙ දැන් ටග්ගල කරුණා. ඉස්සර නම් පොඩ්ඩක් පරක් වුණා. එළිය තිබ්බා. දැන් නම් 5 විතර වෙද්දි කලුරයි. ටග්ගල කරුව වෙලා වෙන්නේ. කියන්න අපි කොහෙද ආවේ කියලා? කියන්න. පීට්සා කන්න ආවා. මෙනු එකක් පෙන්වන්න අපි යද්දි මේක තියෙනවා අපි කිව්වා මේ ෆුඩ් කෝඩ් එකේ පේනවද? pizza Napolitano. මම කිව්වා හරියද? එහෙම තියෙන්නේ. Napolitano. මම හිතන්නේ Italian pizza. Italian pizza තියෙන්නේ පේනවද? අවුලන්නේ කට්ටියක් නෑ කට්ටියට ඉඳන් ඉන්නවා. පේනවද ලොකේෂන් එක? හරියටම වක්‍රවල සෝක් එකේ කෝනර් එකේ තියෙන්නේ. නිකන් පටන් ගන්නකොටම වගේ තියෙන්නේ මේ ට්‍රක් තුනක් ගහලා. ගොඩක් අවසර තමයි ඕපන් කරන්න. අපි වෙන්න නම් කොහොමද pizza එක හැදෙන්නේ කියලා ගිහිල්ලා. පේනවද? පේනවා අපි ඕඩර් කරා 4 season නේද 4 season කියන මේ pizza එක. ඒකට වෙනවා මොනවද දෙනවද? chicken beef මොනවද mushroom shrimp තියෙනවා කියලා තිබ්බා. එහෙම තිබ්බා. අපි බලමු pizza එක හදන්නේ කොහොමද කියලා පේනවා. chef උත් ඉන්නවා අපි chef ගෙන් ඇහුවා මේ වීඩියෝ ගන්න බලන්න කියලා. පේනවද? මෙතන අර තියෙන chicken මේ අර තියෙන chicken තියෙනවා. මේ මොනවද තියෙන්නේ? මේ නිකන් බීෆ් වගේ වෙනවා. බීෆ් වෙනවා. මස්රූම් තියෙනවා. මස්රූම් ෆ්‍රයි වෙනවා දැන්. වෙන දුම් දානවා. අපි මේ පිට්සා කාලා මොකද්ද? රහ වුණොත් තව තියෙනවා මේ මොනවද? පැස්ටා. පැස්ටා තියෙනවා මොනවද? ශ්‍රීම් පැස්ටා. බලමු මේක රහයි කියලා හොඳයි නම් මේක මේ පැස්ටා එක තෝරා ගන්න. Pino tum daano de. Boleh. Pino. Abi goda cheese pasta kala තියෙනවා. cheese දාපු cheese. four cheese නේ. four cheese දෙපා cheese වර්ග හතරක් දාපුවා පහක් දාපුවා කාලා තියෙනවා ගොඩක්. අපි පළවෙනි පාර තමයි මේ කන්නේ මේ 4 season pizza එක. ඒකේ කොට දේවල් දාලා තියෙනවා. පේනවද මේ සෙට් එකෙන් ඩෝ එක හදන්න පටන් ගන්න තියෙන්නේ. ස්ලයිඩ් 8ක එකක් කියලා කිව්වා. බලමු අපි කොහොමද කියලා පොඩ්ඩක් ලාර්ජ් එකක් කියලා කිව්වේ. කෑලි 8කට 25යි. 25ට ඉතින් අවුලක් නැහැ. වෙන එකකට ගියා නම් කීයද? ස්මෝල් පීස් එකක් වෙන්නේ 28යි. ඉන්න මෙච්චරද පොඩි එකක්. නිකන් අල්ල තරම් යාල්ලෙන් අල්ලන්න පුළුවන්. ඒ වගේ වුණා. බලමු හැදුවට පස්සේ බලමු කොහොමද සයිස් එක කියලා. වෙන ආවර්ණ එකක් කියලා මම හිතන ආවර්ණ එක තමයි දාන්නේ. මම හිතනවා කොහොමද ගන්න දුම දානවා වෙනවා දුම දානවා. අපි ලස්සනයි. ට්‍රක් එක ලස්සනයි පිරිසිදුයි. පෙන්නන්න මේ ඒකේ ඕඩර් ගන්නත් තියෙනවා. මේකේ තියෙනවා Instagram තියෙනවා, WhatsApp තියෙනවා. WhatsApp නම්බරේ තියෙනවා, Instagram තියෙනවා pn.qa කියලා. මෙතන WhatsApp නම්බරේ තියෙනවා. ඕඩර් ගන්න පුළුවන්. අපි ඕඩර් කරා මොජිටෝ එක්ක. පෙන්නන්න මොජිටෝ එකක් තාම. පීස් එක හැදෙන ගමන් තියෙන්නේ. ඔය pizza එක බලන්න. මේ දවල් හොඳට බුදියගෙන ඉන්න. පැය කීයක් බුදිය ගත්තද? චුට්ටයි.
තාම පැය 5ක් විතර බුදියගෙන මේ තව නිදිමතයි. වෙන මේ පැත්තෙන් පේනවා චෙෆ් ඩෝ එක හදනවා ලාවට පේනවා. චෙෆ් ඩෝ එක රෝල් කරනවා හොඳට. අපි නම් පීස් එක හැදෙද්දී ආයෙ පෙන්නන්න කොහොමද කියලා හැදෙන විදිහ. අපි පීස් එක ආවා පීසා අන්බොක්ස් කරන්න හදන්නේ. අවුල නැහැ සයිස් එක හොඳයි. සාමාන්‍ය මේ වෙන පපා ජොන්ස් වල තියෙන ඔව් ලාර්ජ් සයිස් එක වගේ තියෙනවා. 25ට පාඩු නැහැ. ඒකේ පොඩි වැඩි. අපිට ඇඩිෂනල් මොනවද හම්බුනේ? ස්පයිසි චිලි අර මොනවද හම්බුනේ? මොජිටෝ. මේ මොන මොජිටෝද? පැෂන්. ඔව් මං හිතුවේ මේ ලෙමන් කියලා. පැෂන්. කරලා බලමු. කරලා බලන්න යා. බලමු අපි රිව් එකක් දෙන්න කොහොමද ටේස්ට් එක කියලා. අපිට මේවත් හම්බෙලා තියෙනවා. කැටපොත් හම්බෙලා තියෙනවා. පොඩි සද්ද වැඩි යාන් අතර මේ ජෙනියන් තමයි මේ පැත්තේ තියෙන ඔක්කොම මේ ෆුඩ් ට්‍රක් වලට කරන්ට් එක දෙන්නේ. ඒ හින්දා පොඩක් ඩාන්ස් දෙනවා. දන්න? නෑනේ. පැෂන්. ඉතින් කියන්නේ මේ පැෂන් එකට උඩට මේ පැෂන් දාන්නේ. කියන්නේ අර මේ පැෂන් ෆ්ලේවර් එක දානවා. මම කියන කොහොමද කියන්නේ? ඔය රිවිව් දෙන්න 10න් කීයක් දෙනවද කියලා? කොහොමද චීස් බෙරෙන්න? වාව්. චීස් ටික බීම. කොහොමද? සුපිරිද? මඩක් කියලා උලනවා. රසයිද? ඈ? අවුල නැහැ ෂෙෆ්. වෙන මඩක්. බලමු අක්කල බලන්න ඉගෙන ගන්න. පිච්චිනේ. අතන හොඳයි. වෙන ෆෝන් එකේ හැලිලා. අතන උඩ හැලා මොජිටෝ හැලා. ඒක මේ කියන්නේ මේ සරයි. පෙන්නේ. සරයි නෙමෙයි රස්නේ. පොඩක් පෙන්නන්න. මෙයා ඒ කනෝ. මේ හැබැයි චීස් නම් හොඳට දාලා තියෙනවා ඈ. මේ පොඩ කක් දාගන්න. සල්බා. මම මට කවලා පෙන්න. මේකේ මේ හැබැයි දාන්න එක නම් හොඳට දාලා තියෙනවා මේ ඒ කියන්නේ මේ චිකන් අරම මේවා. පෙන්නවා. So again, සෝස් එක කන කොහොමද කියන්නේ? හොඳයි. නම් බලමු මේ ඩ්‍රයි පොට් එක ඉඳගමු. මාතොඩ තරින්. හලෝ පීස් එකට වග කියලා දැන් යනවා ගෙදර ආපහු. ඔන්න ඉතින් අද නිමාඩුවත් ඉවරයි. හෙට ඉඳන් ආයෙ වැඩේ ඉතින්. ඔව් තව දෙයක් මතක් කරන්න ඕනේ මේ 13 වෙනිදා නොවැම්බර් 13 නේ. නොවැම්බර් 13 දෝහා සන්නිවිසින් ඉදිරිපත් කරන ඉරාජ් ලයිව් ඉන් දෝහා ඉරාජ් වීරනාථ සහභාගී වෙන
කොන්සර්ට් එකක් තියෙනවා නොවැම්බර් 13 වෙනිදා 7 ඉඳන් VIP හෝටල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ මතක් කරන්න ඕනි මියුසික් වලට ආසය යන්න පුළුවන් ටිකට් තියෙනවා normal ටිකට් එක 70යි අනිත් ටිකට් VIP ටිකට් එක කියලා 100 අපි ඒ ඩීටේල්ස් උදාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ එකක් බලන්න මියුසික් වලට ආසය එන යන්න එහෙනම් අපිත් එනවා එහෙනම් අදට අපි වීඩියෝ ඉවර කරනවා මොකද කරන්න ඕන අපි වීඩියෝ හොඳ නම් subscribe කරන්න share කරන්න like කරන්න කමෙන්ට් කරන්න අපේ TikTok Facebook Instagram උත් ඉන්නවා එකම නම nim and mish එහෙනම් ආදරේ හැමෝටම අපි එහෙනම් ඊළඟ සතියේ හම්බෙමු bye 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 පරිසවින්න bye see you